මම කවුද? මොනවද මම මේ කරන්නේ? මේ අවුරුද්දෙත් කොහෙද මම මේ යන්නේ? මොනවද මම කන්නේ බොන්නේ? කවුරු කියන දේද මම අහන්නේ? කාවද මම ආශ්‍රය කරන්නේ? මම හොයපු ප්‍රාර්ථනා කරපු ජීවිතේද මේ? ඇත්තටම මගේ ජීවිතේ මට මොනවද ඕනේ? මම කවුද? මේ අවුරුද්දේ අද සිට අරන් එන මගේ අලුත්ම පොඩ්කාස්ට් එක තමන්ගේ ජීවිතය දිහා ආපසු හැරී බලන්න. ඒ ජීවිතේ ඇතුළට ගිහින් බලන්න. ඇත්ත ඔබව හොයාගන්න. ඔබේ ඔතෙන්ටික් සෙල්ෆ් එක එක්ස්ප්ලෝර් කරන්න කැමති ඔබ වෙනුවෙන් මම කරපු අලුත් වැඩසටහනක්. ඉංග්‍රීසි සාහිත්‍ය පරිශීලනය කරද්දී විවිධ චරිත කියවන්න, ඔවුන්ගේ භූමිකාවන් තේරුම් ගන්න, විවිධ මිනිස් අත්දැකීම් තේරුම් ගන්න, විටික ඒ චරිතවලට අනුකම්පා කරන්න, ඒ චරිතවල අනන්‍යතාවයන් අයිඩෙන්ටිටීස් එක්ස්ප්ලෝර් කරන්න, විවිධ view points වලින් ඒවා දිහා බලන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. අවුරුදු ගණනාවක් ඉංග්‍රීසි ලිටරචර් උගන්වපු කෙනෙක් විදිහට මගෙන් ඉගෙනගත්ත දැනටත් ඉගෙන ගන්න දරුවන්ට පොත්වල හමුණු විවිධ චරිත ගැන පැහැදිලි කිරීම විග්‍රහ කිරීම කරලා තියෙනවා. විභාගවලට සූදානම් කරන්න පිටු ගණන් චරිත ගැන විග්‍රහයන් ලියවලා තියෙනවා. Pride and Prejudice වල මිස්ටර් ඩාර්සි එලිසබෙත් බෙනට් කවදාවත් අමතක කරන්න පුළුවන්ද? සිහිපත් කරද්දී A level English literature පොත්වල හමුණු ඒ ලස්සන චරිත සුන්දර මතක හිතට එනවා. ඔතෙලෝ ඇන්ටෝනියෝ වගේ ෂේක්ස්පියර්ගේ ප්‍රොටගනිස්ට්ලා, ෂයිලොක් වගේ විලන්ස්ලා, ඇන් ෂර්ලි, ග්‍රීන් ගැබර්ස්, ජේන් ආයර්, පෝෂා, ලේඩි මැක්බත් මේ ඔක්කොම කම්පෙලින් කැරක්ටර්ස්. මේ චරිත රවුන්ඩ්, ෆ්ලැට්, ඩයිනමික්, ස්ටැටික් කියලා කැරක්ටර් ඩෙවලොප්මන්ට් ඇනලිසිස් කරලා තියෙනවා. මේ චරිත තුලින් අපිට අපේ ස්ට්‍රෙන්ත්ස් ඇන්ඩ් වීක්නසස්, අපේ ශක්තියින්, හැකියාවන්, දුර්වලතාවයන් අවබෝධ කරගන්න, අප වටා ඉන්න අයව, සමාජයේ විවිධ පුද්ගලයන් තේරුම් ගන්න ඉඩ සැලසුණා. ඉංග්‍රීසි සාහිත්‍ය පොත් නොකියපු අයට සිංහල සාහිත්‍යයේ හමුණු චරිත හොඳින් මතක ඇති. පොත් කියවීම කොහෙත්ම නොකරපු අයට ටෙලිඩ්‍රාමාස්, මූවීස් වල හමුණු චරිත ගැන හොඳ විවේචනයක් විග්‍රහයක් ඇති. ඒ වගේම මේවා බලලා ටෙම්පරරි එන්ටර්ටේන්මන්ට් එකක් ගන්නවට වඩා පර්සනල් ලෙවල් එකෙනුත් මේ කැරක්ටර්ස් තමාට රෙසොනේට් වෙන්නේ කොහොමද කියලා ඉමෝෂනල් කනෙක්ෂන් එකකුත් ඇති. සමහර ටීවී ෂෝස් සෙල්ෆ් ඩෙවලොප්මන්ට් වෙන්න උදව්වක් වුණා. ෆ්‍රෙන්ඩ්ෂිප්, මොරල්ස් ඉගෙනුවා. ක්‍රයිම් ත්‍රිලර්ස්, ක්‍රිමිනල් වර්ල්ඩ් එක ගැන, ඔෆිස් ඩ්‍රාමා, කෝපරේට් වර්ල්ඩ් එක ගැන ඉගෙනුවා. මේ පොත්වල ටීවී ෂෝස් වල අපිට හමුණු පුද්ගලයන් ගැන අපි ගැඹුරටම ගිහිල්ලා කරන විග්‍රහයන්, ඔවුන්ගේ ඉතාසියුම් චිත්තසංතානයන්, මානසික තත්ත්වයන් පවා හඳුනා ගන්න කරන වෑයම, ඒ උත්සාහය, ඒ ඔවුන්ව අපිට තේරෙන තරම, ඒ තරම්ම ඕනෑකමින් ගැඹුරින් අපි අපිව හොයාගන්න. මම කවුද? මගේ චරිත ලක්ෂණ, සිතුම් පැතුම්, මගේ මානසික නිදහස, මගේ නිරෝගීකම, මගේ විශ්වාස, මගේ වෘත්තීය ජීවිතය, මගේ සම්බන්ධතා, ආදායම්, වියදම්, ඉතුරුම්, මගේ සාර්ථකත්වය, මගේ ඉලක්ක කියලා තමන්ව සොයාගන්න. අපි හිතමු විටක අධික කෝපයට පත්වන, තවත් විටක දුක හිතෙන, නිතර අඬන, සැර වචන කතා කරන, අහිතකර දේ කන බොන, කාලය නාස්ති කරන, මොනවා පටන් ගත්තත් කම්මැලි නිසා අතහරින, තමාම හරි කියලා හිතන කෙනෙක් නම් ඔබ ඒ පිටුපස කවුද ඉන්නේ? මොකක්ද හේතුව කියලා තමන්ම සොයාගන්න මේ වෙනතෙක් ඒ තරම්ම උත්සාහ කරලා තියෙනවද? ඒ සෙල්ෆ් අවයානස් තමා මම කවුද කියන මේ පොඩ්කාස්ට් එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. යමු එහෙනම් අලුත් මම හය හිතක් වගේ තවත් ගමනක් මම කවුද? Who am I? මේ කතාබහට ගැලපෙන නිසාම මම ගොඩක් කැමති නූතන මනෝවිද්‍යාවේ ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. Who looks outside dreams, who looks inside awakes. මම ඒක නැවත කියනවා. Who looks outside dreams, who looks inside awakes. මොකද මේකෙන් කියවෙන්නේ? මතුපිට ජීවිතයේ ජීවත් වීම සහ තමාගේ ඇත්ත අනන්‍යතාවය තේරුම් ගැනීම අතර වෙනස. The difference between living on the surface of life versus understanding your true self. Who looks outside dreams? Looking outside කියන්නේ focusing all your attention on the external world. බාහිර ලෝකයට අවධානය දීම, අනිත් මිනිස්සුන්ගේ අදහස්, සමාජ තත්ත්ව, ද්‍රව්‍යමය දේ අත්පත් කර ගැනීම, ඔබට කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් මත ඔබේ සතුට රඳවා ගැනීම, ඒ පුද්ගලයන්ගෙන් දේවල් වලින් සතුට සෙවීම. මෙතනදී ඔබ ෆලෝ කරන්නේ බාහිර ලෝකයේ ඔබ වෙනුවෙන් ලියපු ස්ක්‍රිප්ට් එකක්. Is a script written by society rather than your own heart. But who looks inside awakes? Looking inside means practicing self-reflection. එකෙදි වෙන්නේ ඔබ ඔබේ සිතුවිලි, ඔබ මොනවටද මුහුණ දෙන්න බය, ඔබේ fears, motivations, විශේෂයෙන් ඔබේ personality එකේ ඔබ hide කරන, සංගවන, ඔබ පිළිගන්න, බාර ගන්න අකමැති ඔබේම shadow එක ඔබට දකින්න හම්බෙනවා. මේ awakening එකේදී
අවදිවීමේදී ඔයාට පුළුවන් වෙනවා ඔයාගේම ඇතුළාන්තය දකින්න. එතකොට ඔයාගේ ජීවිතයේ තවත් එක පැසෙන්ජර් කෙනෙක් නෙවෙයි. ඔයාට පුළුවන් ඔයාගේ බිහේවියර් එකේ පැටර්න්ස් දකින්න. ඒ පැහැදිලිකම ලැබෙනවා. අපි මේකට කියනවා ක්ලැරිටි කියලා. මෙතනදී ඔයාට තේරෙනවා ඔයාගේ සතුට ඔයාගේ රියැක්ෂන්ස් ජෙනරේට් වෙන්නේ ඔයාගේම මනසේ. මේ අවදිවීම waking up ඔයාට ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න ලොකු බලපෑමක් සපයනවා. පාසලවල විෂය නිර්දේශී ලෝකයේ ගැන විද්‍යාව ඉතිහාසය ගැන ඉගෙන ගත්තත් ඒ දැනුම අසම්පූර්ණයි. ඒ මම එහෙම කියන්නේ. ඒ දැනුම අසම්පූර්ණ වෙන්නේ පාවිච්චි කරන පුද්ගලයා වන ඔබ ගැන අවබෝධ කරගත්තේ නැත්නම් ඒ දැනුම අසම්පූර්ණයි. ඒකයි ග්‍රීක දාර්ශනිකයෙක් වන ඇරිස්ටෝටල් කීවේ to know oneself is the beginning of all wisdom. අපි ලෝකයේ දකින්නේ ලෝකයේ විදිහට නෙවෙයි. අපි ලෝකයේ දකින්නේ අපි විදිහට. අපි අපේම පක්ෂපාතී වීම, කැමැති අකමැතිකම්, අපි මොනවටද බය, අපේ ෂැඩෝ එක, ඒ කියන්නේ කොන්ෂස් අවයානස් එකකින් හැංගිලා ඉන්න කෙනා. අන්න එයාව හරියට අඳුරගත්තේ නැත්නම් අපිට ඇත්ත පැහැදිලිව දකින්න බැරි වෙනවා. ඔබේ ඇගයීම් අඳුරන්නේ නැත්නම්, මොනවද ඔබ සතුටින් තියන්නේ දන්නේ නැත්නම්, ඔබ තීරණ ගන්නවා අනිත්‍යගේ අවශ්‍යතාවයට. ඊට පස්සේ පසුතැවෙන් යුක්ත ජීවිතයක් ගත කරනවා. නමුත් ඔයාගේ ට්‍රිගර්ස් අඳුරනවා නම් වටේ ඉන්න අයගෙන් කන්ට්‍රෝල් නොවි ඔයාගේම ඉමෝෂන්ස් ඔයාට කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙනවා. ඇරිස්ටෝටල් කියන විදිහට විස්ඩම් කියන්නේ මේ ඉන්ටෙලිජන්ස්, මේ සෙල්ෆ් නොලෙජ්, the surface, the depths, the wisdom. සිම්පල් ඇනලොජි එකක් විදිහට ඔයා ලෝකේ ඉන්න හොඳම ඩ්‍රයිවර් වුණත් ඔයා ඩ්‍රයිව් කරන කාර් එකේ කන්ඩිෂන් එක දන්නේ නැත්නම් ඉවෙන්චුවලි ක්‍රෑෂ් වෙන්න පුළුවන්. self knowledge is checking the engine of the mind before you head out onto the road of life. විවිධ ආගම් වෙනස් ටර්මිනොලොජි භාවිත කළත් almost all of them weave self-awareness as a bridge between the physical world and the divine. Inside divine within, mindfulness, meditation, prayer, confession, the mirror of God වගේ approaches විවිධ ආගම් වල තියෙන්නේ. ලින් කතා කරපු විදිහට කෙටි කතා, නව කතාවල හමු වුණු චරිත, ටෙලිඩ්‍රාමා මූවිස් වල හමු වුණු චරිතවල ඩෙවලොප්මන්ට් එක ඔබ හොඳින් දැක්ක මතක ඇති. දැන් කතා කරපු awakening, self wisdom තුලින් ඔබගේ self development එකත් මේ විදිහට ඔබට පැහැදිලිව දකින්න පුළුවන්. උදාහරණයක් විදිහට ටෙලිඩ්‍රාමා චරිතයක් අරන් බලන්න. එයාට ගොඩක් ඉක්මනට තරහ යනවා. මටත් එයාට වගේ ඉක්මනින් තරහ යනවා. එයාට පොඩි දෙයකට දුක හිතෙනවා, හිත රිදෙනවා. මටත් පොඩි දෙයකට දුක හිතෙනවා, හිත රිදෙනවා. ඒත් ඇයි එයාට වගේ මටත් ඉක්මනට තරහ යන්නේ? ඇයි එයාට වගේ මටත් ඉක්මනට පොඩි දෙයකට හිත රිදෙන්නේ කියන දේ හොයන්න මේ වෙනතෙක් උත්සාහ කරලා නැහැ. සමහර විට විශේෂ චරිතයට තරහ යන දුක හිතෙන හේතුන් ගැන අපි හොඳින් දන්නවා. ඒ ගැන හොඳ පැහැදිලි කිරීමක් විග්‍රහයක් කරන්න පුළුවන්. ඒත් ඇයි මට තරහ යන්නේ? මට දුක හිතෙන්නේ? මේ ගැන හොයලා තියනවද? ඒක උත්සාහ කරලා නැත්තේ අපි බයයි. අපේ ඇත්ත ස්වභාවය පේනවට අපේ ෂැඩෝ එක අපේම තවත් කොටසක් මේක අපේම අදර් සයිඩ් මේ ඒකට අපි බයයි. ඔයා කොයිතරම් මේ අවුරුදු new year resolutions කළාද, ඔයා කොයිතරම් වෙනස් වෙන්න උත්සාහ කළාද, ඔයාගේ ෂැඩෝ එක මේක අඳුරගෙන ඔයා හීල් වුණොත් විතරයි ඔයාට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා බය නැතිව ෂැඩෝ එකෙන් කවුන්ටර් කරන්න. මේ ඔයාගේම other side, the dark side, the shadow බය නැතුව ෆේස් කරපුවාම ඔයාට ඒක ගැන ස්ටඩි කරන්න, අධ්‍යයනයක් කරන්න අවස්ථාව ලැබෙනවා. එතකොට ඔයාගේ එක එක ලේයර්ස් අහු වෙනවා. ඔයාට පුදුම තරහක්නේ යන්නේ කියලා කවුරු හරි කිව්වහම විවිධ හේතු කියපු, අනිත් අයට ඇඟිල්ල දිගු කරපු, අරයා නිසා, මෙයා නිසා, මෙහෙම කරපු නිසා, මෙහෙම වුණු නිසා කියලා තමා වටේ සිටින පුද්ගලයන්ට සිද්ධිවලට පිටතට යොමු කළ වැරද්දට හේතුව තමා දෙසට යොමු කරගෙන බලන්න පෙළඹෙනවා. මේක ලෙසි වැඩක් නෙවෙයි. ඔබේ තරහට ඔබමයි වගකිය යුත්තේ කියලා කියනකොට, ඔබම වගකීම බාර ගන්න කියලා ඇතුළතින් හඬක් එනකොට අපිට බයයි. අපි පැනලා යන්න හදනවා. මේ වගකීම කියන වචනට දාඩිය දානවා, කලන්තය හැදෙනවා. ඇයි? ඒ තරම්ම අපි දුර්වලයි. ඒකයි මම කිව්වේ ඔයාගේම ෂැඩෝ එකට ෆේස් කරන්න නම් ඔයාට වීරයක් ඕනේ. වීරිය උපදවා ගන්න පුළුවන් ඔයාටමයි. ෂැඩෝ එකට ෆේස් කරනවා කියන්නේ ඔයාට ඔයාගේ ඔතෙන්ටික් සෙල්ෆ් එක මුණ ගැහෙනවා. පවුල වෙනුවෙන් දාගත්ත, රැකියාව වෙනුවෙන් දාගත්ත, සමාජය වෙනුවෙන් දාගත්ත මාස්ක් එක ගැලවෙනවා. ඔයාට ඇත්ත ඔයාව හමුවීම තමා සුන්දරම හමුවීම. මේ හමුවීම ගැන කතා කරන්න තවත් දවසක මුණ ගැසෙමු.